ආයිබන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු පරිදි අද දවසේ තුබත් එක්ක එකතු වෙනවා. ගත වෙච්ච පැය කීපය තුළ ලංකාවේ සිදු කරන විමර්ශන සහ යම් කාරණා ගැන කතා කරන්න. ඉතින් මේ අද දවසේ මම කතා කරන්න යන්නේ ඔබට මම පහුගිය දවසේ කිව්වා මේ පොලිසිය නිලධාරි කීප දෙනෙක් විසින් පොඩි ප්‍රශ්න වගේ සම්බන්ධ වෙලා දැන් ටිකක් කේස් වගේ අත්නවා කියලා. ඔන්නේ කතාව ගැන තමයි කියන්නේ. ඒ තමයි ඔබ දන්නවා පසුගිය ජූනි 22 වෙනිදා 21 වෙනිදා තමයි පොළොන්නරුව කුරුණෑගල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් යනවා. ඔය අල්මේදා කියන තරුණයාව දකුණේ ලොකු පැටියගේ වෙඩික්කරුවෙක් බව කියන. ඔහු එතකොට අහුන්ගල්ල, එතකොට මාතර, එතකොට ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවල වල වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙක්. එතකොට මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා කියලා තොරතුරක් ගිහිලා අවසාන මොහොත 23 වෙනිදා ඔහුගේ මලසිරුර ගින්ගගේ අමානුෂික විස ගහලා කරලා ඝාතනය කරලා ගැට ගහලා තිනකොට හම්බ වෙනවා. නමුත් පොලිසිය ඊට පස්සේ පොලිසිය සඳහන් කරන දේ මාධ්‍යවල යනවා අත්අඩංගුවට ගත්තා කියලා. ඒ කියන්නේ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්ත අය කියලා කියනවා. හැබැයි පොලිසියෙන් පස්සේ කියනවා අපි අත්අඩංගුවට ගත්තේ නැtei අපි මේ සම්බන්ධ කිසිම සම්බන්ධයක් නැtei කියන කාරණේ කියනවා. ඉතින් දැන් මේ හතරවිරි කතාවක් දැන් මේ අල්මේද ගත්තා කියලා නිවුස් එකක් කරනවා ඊට පස්සේ මේ මොකද දැන් කොහොම හරි මේ සම්බන්ධ විමර්ශන අපි ගත්තොත් නීතිය හා සාමය බාර ලේකම්වරයා රවි සෙනවිරත්න මහත්මයා විසින් මේක පවරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයක් කරන්න. එහිදී මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගැනීමක් තියෙනවා මේ ඔබට කියන තොරතුරක්. මොහුව යම් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණාය කියලා තොරතුරක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට එන තොරතුරු අනුව. එතකොට මේ අත්අඩංගුවට ගත්ත අල්මේදාව මෙරස ඝාතනය වුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් මේ අල්මේදා අත්අඩංගුවට ගැනීම බයික් යතුරුපැදියකින් ඇවිල්ලා පැහැරගෙන ගැනීමක් තමයි කියන්නේ. ඒකට ඔය අපි නම් ගම් කියන කැමති නෑ. යම් පොලිස් නිලධාරි කීප දෙනෙක් සම්බන්ධ බවට දැන්ට සැකයක් තියෙනවා. මොකද මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක මේ කියන්නේ සැකයක් තියෙනවා. කියන්නේ අපි මේකට කියන්නේ සම්බන්ධ බව සැකයක් තියෙනවා. මේ සම්බන්ධව මේකට පූර්ණ විමර්ශන කරලා අවශ්‍ය CCTV දත්ත පව අරගෙන තිනවා. ඒ නිසා තමයි යතුරුපැදියකින් පැහැර ගැනීමක් යතුරුපැදියකින් පැමිණෙන අවස්ථාවේ සියල්ල පටිගත වෙලා තිනවා. ඉතින් කොහොම වුණත් මේක තවදුරටත් පූර්ණ සාක්ෂි සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ පුවත් වාර්තා කිරීමක් සිදු කරා මොහු අත්අඩංගුවට ගන්න ගැනීම සම්බන්ධව ඒ සම්බන්ධවත් යම්සි තොරතුරු ලබා ගැනීම සඳහා අධිකරණය මගින් යම් අවසරයක් පතලා තිනවා මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්න. එතකොට අදාළ තොරතුරු දැන් ලබා ගැනීම නිතයි. ඒ වගේම CCTV මේ දර්ශන සියල්ල ලැබිලා තිබෙනවා. ඒ අත්අඩංගුවට ගැනීම තමයි තියෙන්නේ. නමුත් 100%ක්ම අවශ්‍ය දත්තත් සමග පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නවාද නැද්ද කියන කාරණාව සම්බන්ධව තමයි මෙන්න පූර්ණ විමර්ශනයක් සිදු කරමින් යන්නේ. කොහොම වුණත් මේ සිදුවීම සම්බන්ධව චෝදනා එල්ලවෙච්ච දකුණු කොට්ටාසේ හිටිය පොලිස් නිලධාරීන් සියලු දෙනා පාහේ මාරු කළ යවලා තියෙන වෙනත් පොලිස් ස්ථාන වෙත. ඒ නිසා ඉදිරියේදී යම් පොලිස් නිලධාරීන් මේවට සම්බන්ධ නම් අපි කියනවා අත්අඩංගුවට ගැනීමක් සිදු කරයි. දැන් මේක චෝදනාව මුලින්ම ආවේ කරන්දිරි සුද්දා විසින් තමයි මේ ඝාතනය කරේ. ඔහු තමයි පැහැරගත්තේ කියලා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ පූර්ණ විමර්ශනයක් කරද්දී යම් තහවුරු වීමක් තියෙනවා. මේකට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධ වුණාය කියලා යම් සැකයක් සහ ඒ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ 100% තොරතුරු 100% තහවුරු කරගන්න අපි පොලිස් නිලධාරීන් කවුද කින්න මන්ද කියලා කියන්නේ. නමුත් අපිට යම් නම් ගම් තියෙනවා අපිට ලැබෙන තොරතුරු අනුව. ඒ නිසා පැහැදිලිව දැන් පේන දෙයක් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන තියෙන කාරණයක් තමයි මොවුන් අත්අඩංගුවට ගත්තාය කියලා තොරතුරු තියෙන කාරණේ දැන් පැහැදිලි. ඒ නිසා විශේෂ කාර්ය බලකායේ තොරතුරු කැලෝලිමත් ඉදලා ඉතින් ඔවුන් අත්අඩංගුවට යන පොලිසියට බාර දුන්නද නැත්නම් ඔවුන්ගෙන් කවුරු හරි අරන් ගියාද මේ සියල්ල තමයි හොයන්නේ. අපි දන්නේ මේ අපිට දැන් එන තොරතුරු. ඒ නිසා අපි කියනවා මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතුයි. මොකද කළ යුතුයි කියන්නේ මේක කොන්ත්‍රාත්තුවකට වෙච්ච ඝාතනයක් නම් ඉතාම බරපතලයි. ඒ කියන්නේ පොලිසිය මේකට සම්බන්ධ නම් අපි නැවතත් කියන පොලිසිය මේකට සම්බන්ධ නම් ඒ සම්බන්ධතාවය කොන්ත්‍රාත්තුවක් මත වෙලා නම් තාම බරපතලයි. මොකද හේතුව ඔබට මම කියන්නම් මේකේ ඒ කියන්නේ එක්තරා සැකකරුවෙක් විසින් ලබා දෙනවා කියන්නේ දියුණු ප්‍රකාශයක්. ඔහු කියනවා මොහුව පොලිසියට අරගෙන ආවා. එතකොට ඇවිල්ලා මොහු අඳුරගත්තා. ඇවිල්ලා මොහු අල්මේදාව පෙන්නලා ඇහුවා මොහු අඳුරනවාද කියලා. අල්මේදා ගන්න පුද්ගලෙක්. ඉතින් මේ සියලු තොරතුරුත් එක්ක ඉතින් යම් ගැටලුවක් තියෙනවා මේක මෙහෙම වුණේ කොහොමද කියලා. ඉතින් අපි කියන්නේ දැන් ඒ දිවුරුම් ප්‍රකාශය මතම සියල්ල පදනම් වෙලා පොලිස් නිලධාරීන් සැක කළ යුතුයි මේ අය මේකට වැරදි කරා යුගේ. නමුත්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන අනුව යම් දැන් මේකේ තියෙනවා මේ තියෙන්නේ මේකේ මෙන්න මෙහෙම තියෙනවා මේ තියෙන්නේ ඔව් ගාල්ල දිසා අපරාධ කොට්ටාසයේ මාර්ග රඳවා සිටින විට 2026 දින හෝ ආසන්න දිනක රාත්‍රී 8:30ට පමණ සිවිල් ඇඳුම් සැලසුණු නිලධාරියෙක් අත්අඩංගුවටගත් පුද්ගලයෙකු මා සිටින කූඩුව අසලට ගෙනවිත් මොහු හඳුන්වා දැයි යාමාගෙන් විමසූ බව ප්‍රකාශ කර සිටිමි. එම පුද්ගලයා විරාජ්ජන අය දැනට මියගොස් සෙට් තාරුකාර විරාජ් රශ්මිකද සිල්වා බවට මා හඳුනාගත් අතර ඔහු අවස්ථා කීපයකදී දෙකකදී මාකුඹර පිහිටි මාගේ නිවසට පැමිණ ඇති නිසා පහසුවෙන් මේ අවස්ථාවේදී ඔහු හඳුනාගත් බව මා ප්‍රකාශ කර සිටිමි. මේ අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් විසින් විරාජ් දාලා ගිය අනුන් සහ යකඩ තිබේදයි මාගෙන් අසා සිටි අතර එහිදී සමහර විට ඒවා තිබෙන්න පුළුවන් බව පැවසු විට ඒවා හොයන්න ඕනා කියා එනදා මාහට පැවසූ බව ප්‍රකාශ කර සිටිමි. ඒ අනුව පසු අවස්ථාවක ගාල්ල දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් මාව රැගෙන මාකුඹර පිහිටි මාගේ නිවසට ගිය අතර එහි තිබී විරාජ්ජන අයගේ කමිස සහ දෙනින් හොයාගත්තා කියලා දිනවා. දැන් අද මේ මම ඊයේ දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා තියෙනවා අධිකරණයට ඇඳුම් වගේක් හොයාගත්තායි කියලා. ඉතින් දැන් මට හිතෙනවා මේක යම් ආකාරයකට බඩු පැකට්වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මහත්තුරු සල්ලි වලට දෙයක් කරලා තියෙනවා නම් මහත්යෝ ඉතින් සොරිම තමයි. මොකද හේතුව මේවා තමයි පාතාල ක්‍රියාකාරකම්. ඒ නිසා අපි කියනවා පාතාලයත් එක්ක එකතුලා කාතාලක වැඩ කරනවා නම් පොලිසිය ඒක බරපතල කතාවයක් තියෙනවා. පොලිසියට තියෙන්නේ පාතාල මර්ධනය මිසක්ක පාතාලයත් එක්ක එකතුලා පාතාලයක වැඩ කරන එක මේ කියන කාරණේ දැන් පේන දෙයක් කියන නිසා අපි කියන්නේ මේ අපිට පොලිසියත් එක්ක තරහක්වත් අපිට මේ මැරිච්ච මිනිහට මේ සම්බන්ධව විශේෂ ආදරයක්වත් එහෙම කරන්නේ නැහැ. නමුත් මෙතන දැන් සිදුවීමක් සිද්ධ වෙලා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා සිද්ධ කරලා තියෙනවානේ. ඒ අදාළ තොරතුරු අරන් තියෙනවානේ. එන අපරාධයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධව තමයි අපි මේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඒ පොලිසිය නිලධාරීන් නිවැරදි නම් එයාට යුක්ති ඉෂ්ට විය යුතුයි. එයා නිදහස් විය යුතුයි. එයාට මේ කරන චෝදනා සම්බන්ධව එයා පූර්ණ නිදහසක් ලබා දිය යුතුයි. ඒ නිසා බලමු ඉතින් මොකක්ද වෙන්නේ කියලා. බොහෝ වෙලාවට යම් අත්අඩංගුවට ගැනීම කිහිපයකුත් වෙයි කියලා අපිට තොරතුරු තියෙනවා. දෙවෙනි කාරණේ. අද දිවයින පත්‍රයේ ප්‍රධාන දිවයින පත්‍රයේ මම කියනවා දිවයින පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේ වශයෙන් තිබ්බා සීඩී වික්‍රමරත්න මහත්මයා තමන්ට කියන්නේ ඔහු වෙඩි මියගේ ස්ථානයේ තියලා හම්බෙච්ච පිස්තෝලේ කිසිම ඇඟිලි සලකුණක් නැහැ කියලා. දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට සීඩී වික්‍රමරත්න මහත්මයා වෙඩි තියාගත්තා නම් ඊට පොලිස්පතිවරයා ඔහුගේ ඇඟිලි සලකුණු තිබ්බේ නැද්ද? එහෙනම් ආරක්ෂක නිලධාරියෙකුගේ ඇඟිලි සලකුණක් නැද්ද? එහෙනම් අත අර ෆිල්ම් වල වගේ මේක රෙද්දකින් ඔතල වෙඩි තිබ්බද වගේ කාරණා තියෙනවා. එතකොට මේකේ තව කාරණයක් කියනවා. මෙහෙම ඇඟිලි සලකුණු නැති වෙන ප්‍රධාන හේතුව තමයි මේ ගිනි අවි වෙඩි තැබීමත් එක්ක ඇතිවන රස්නෙත් එක්ක ඇඟිලි සලකුණු මැකෙනවා කියන්නේ. දැන් මම පැහැදිලිව කියන්නම් කාරණේ. අංක එක තමයි ගිනි අවියකින් ගිනි අවියකින් කියන්නේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඇඟිලි සලකුණක් ගැනීම ලේසි පහසු නෑ. එහෙනම් අඩුම ගානේ අපි කියමුකෝ ටිකක් ඇලෙන දව්ව සීනි වගේ දෙයක්. එහෙම නැත්නම් වෙනත් ඇලෙන දෙයක් එක්ක අල්ලුවොත් තමයි සාමාන්‍ය ෆින්ගර් ප්‍රින්ට් එකක් යකඩක හිටින්නේ. එහෙම නැතුව යකඩක සාමාන්‍යයෙන් ෆින්ගර් ප්‍රින්ට් එකක් හිටින්නේ නැහැ. ඒකට කියන දේ තමයි අපරාධ විද්‍යාව කියන දේ තමයි සුමුදු මතු පිටක තමයි ඇඟිලි සලකුණු හිටින්නේ. දැන් T56 වගේ ගිනි අවියක් වල එහෙම අවස්ථා තියෙනවා. මොකද හේතුව T56 ගිනි අවිය කියන්නේ කට ආසන්නයේ තියෙනවා අල්ලගන්න ලී කෑල්ල. ඒතකොට මේ ලී කෑල්ල බොහෝ වෙලාවට ඒත සුමුදු මතු පිටක් ඉඳලා ඒක පොලිස් වෙලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඇඟිලි සලකුණු හිටින්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් ෂොට් ගන් එකේ. ෂොට් ගන් එකේදී බොහෝ වෙලාවට තියෙන දෙයක් තමයි සිල්වර්. ඒ කියන්නේ අපි කියන්නේ සුදු යකඩ ප්‍රමාණය වැඩි. ඒතකොට සුදු යකඩ වලත් සාමාන්‍ය දිලිසෙන මතු පිටක් ඉඳලා ඇඟිලි සලකුණු එහෙම නැතුව මේ මලකඩ ගෑවිච්ච ඒක නිතරම ඔයිල් කරලා තියෙනවා. බොහෝ වෙලාවට පොලිස් නිලධාරීන් මේ ආරක්ෂක නිලධාරීන් දන්නවා තමන්ගේ සන්තකයේ තියෙන සාමාන්‍ය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් නම් රිවෝල් වර්ගයේ ගිනි අවන ඒක නිතරම ඔයිල් කරලා තියෙනවා. මොකද හේතුව තමයි මෙහෙම කරද්දී මලකඩ කනවා. දාඩියත් එක මික්ස් වෙලා ආරම්භ නැහැ. නිසා ඇඟිලි සලකුණු මේකේ තිබ්බාය කියලා හොයාගන්න එක හෙවිලක් කරන්නත් බෑ. දෙවෙනි කාරණේ ගිනි අවිය රත් වෙලා තියෙන කියලා. ගිනි අවිය රත් වෙන්න විදිහක් නැහැ. ඕනම ගිනි අවිය සම්බන්ධ පාවිච්චි කරගෙන දන්නවා. පළවෙනි වෙඩිල්ලෙන් ගිනි අවිය රත් වෙන්නේ නැහැ. ගිනි අවිය රත් වෙන්නේ අභ්‍යන්තරය. ඒ කියන්නේ අපි කියන්නේ ඒකට මොකක්ද ඒකට කියනවා ඇතුලේ කාණුවේ විතරයි වෙන්නේ. එහෙම නැතුව ගිනි අවිය රත් වෙන්න විදියක් බොහෝ වෙලාවට එහෙම වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වෙන එක. බැරල් එකේ තමයි රස්තය තියෙන්නේ. සාමාන්‍යයෙන් මිලිමීටර් 9 ගිනි අවියක කියන්නේ අපි මයික්‍රෝ හරි පිස්තෝලයක හරි වෙඩි තිබ්බාන් පස්සේ අඩුම ගානේ 5ක් 6ක්වත් යනකොට තමයි ගිනි අවියේ මතු පිට පුස්තේ රත් වෙන්න ගන්නේ. එහෙම නැතුව මේක උණ්ඩේකින් මතු පිට පුස්තේ ගිනි මේ රත් වෙන්නේ නැහැ. ඒ නිසා
මේ අනවශ්‍ය මං හිතනවා මේ අනවශ්‍ය දේවල් ප්‍රචාරය කිරීම තුළ මේ මරණය සම්බන්ධව නැති සැකයක් ඇති වෙලා මං හිතන්නේ එතුමටත් අගෞරවයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අනිත් එක ඇඟිලි සලකුණ ගන්න ඇත්තම බෑ යකඩක. ගන්න බෑ. ඒක දන්න කෙනෙක් දන්නවා යකඩක ගන්න නෑ. සාමාන්‍යයෙන් දන්නේ ඔය යකඩ කියන්නේ දිලිසන කණ්ණාඩි වල නැත්තම් අල්ලපු ඇඟිලි මිටි වල දැන් මට අත්දැකීම තමයි මගේ නිවසේ බින්දව අවස්ථාවක මගේ ගෙදර ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ඇඟිලි සලකුණු ලබා ගත්තා. ඒ ඇඟිලි සලකුණු ලබාගත් බොහෝ ස්ථානවල තියෙන්නේ මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය වල අල්ලගත්ත තැන්. එතකොට මොනවාද වීදුරු වල ජනේලේ පුස්තේ ඒවා තමයි බැලුවේ. එහෙම නැතුව වෙන කිසිම දාඩියත් එක්ක මික්ස් වෙලා ටක් ගාලා ඇලෙන්න පුළුවන් තැන් වල තමයි බැලුවේ. එහෙනම් යකඩ වරන් වල මම බලන්න හම්බුනේ. මොකද හේතුව එහෙම ගන්න බෑ. මොකද මට සමහර දේවල් කියන්න බෑ. මගේ සමහර දේවල් සමහර ස්ථානවල තියලා මේ ගත්ත ඇඟිලි සලකුණු ගන්න විදියක් නැහැ. ඒකනේ මගේ යම් සොරකම් කිරීම සිදු වෙනවා. නමුත් ගන්න විදියක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව අපි අත්දැකීමක් දන්නවා. අත්දැකීමක් දන්නවා සහ අපි මේ සම්බන්ධ පූර්ණ අපි මුල් කාලේ ඉඳන් මේ සම්බන්ධව අවබෝධයෙන් සහ මේ විෂය සම්බන්ධව ඉගෙන ගත්ත නිසා ඒ සම්බන්ධව මේ එහෙම ගන්න බෑ. ඒ නිසා මම හිතනවා මේක වැරදි මතවාදයක් කියන්නේ. ඉතින් ඒක බරපතල කාරණයක්. ඒක අපරාධේ. නිවුස් හොයන්නේ ඉතින් views ගන්න වගේ බොරු ගහන්න එපා කියන කාරණේ අපි දැනුම් කරන්න ඕනේ. ඊට පස්සේ අන්තිම කාරණේ මේකට අද දවසේ නීති විරෝධී වත්කම් මේ කොට්ටාසේ විසින් රත්ගම විදුරගේ පුබුදු මූණ විදුර ලක්ෂාන්ත සොයිසා විජේසිංහ නොහොත් රත්ගම විදුරට අයිති කෝටි 15ක වටිනා දේපල තහනම් කරලා තිනවා. එතකොට මේ ඒ අතර තියෙන ඔහුගේ නමින් මිලදී ගත්ත බව තමයි මේ තියෙන්නේ. ඒකේ රත්ගම දෙවනි ගොඩ පිහිටි පර්චස් 13.72ක ඉදිකර ඇති රුපියල් ලක්ෂ 600ක පමණ වටින තෙමහල් ගොඩ නැගිල්ලා. ඒ වගේම ප්‍රදේශයෙන් පිහිටි ලක්ෂ 450ක් පමණ වටිනා පර්චස් 9.10ක ඉඩමක් හා අඩක් නිම කරන ලද තෙමහල් ගොඩ නැගිල්ලක්. එම් ප්‍රදේශයෙන් පිහිටි පර්චස් 12.33ක රුපියල් ලක්ෂ 250ක් වටිනා ඉඩමක් හා එම් ප්‍රදේශයේ පිහිටි තවත් රුපියල් ලක්ෂ 200ක වටිනා ඉඩමක් තහනම් කළා තියෙනවා. රත්ගම විදුර කියන්නේ දරුණුගනේ පාතාල කල්ලි සමාජිකෙක්. ඔහු සහ කොස්ගොඩ සුජී අතර දිගින් දිගටම ගැටුම් සිද්ධ වුණා. ඉතින් දැන් ඔහුගේ දේපලත් ආසන දැන් අපිට එන තොරතුරු තියෙනවා. තවත් කීප දෙනෙක්ගේ දේපල විශාල ප්‍රමාණයක් ඉදිරියට තහනම් වීම නිමිතයි. නිසා මේ සියල්ල තහනම් කරන කාරණේ පැහැදිලිව කියලා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මුලදී දැනුම් දුන්නා මීගොම් බන්ධනාගාර වෙඩි තැබීම සිද්ධිය අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා 17 දිනකට වෙඩි වැදිලා තමයි මිය ගියේ කියන කාරණේ. ඉතින් ඒකෙන් ඔබට පැහැදිලිද අපි කියන කතා බොහෝ දේවල් ඇත්ත කියලා. අනේ ඔය වගේම කියන්න ඕන සමාවෙනි වගේ කියන්න ඕනේ. ඊයේ දවසේ මේ DFCC බැංකුවේ කියලා මම කිව්වා අර සල්ලි වංචාව ඇත්තටම සමා වෙන්න පැහැදිලිව සමා වෙන්නවා. මේකේ DFCC NDB බැංකුවේ තමයි මේ සිද්ධ බොහෝ දිනෙක මට නිවැරදි කරලා ලැබුවා. ඇත්තටම NDB බැංකුවේ තමයි මේ සිද්ධිය උනේ. NDB බැංකුවේ මුදල් ගත්ත පිරිස තමයි තවත් අර සල්ලි වංචා කරන ආයතනයකට මේ දීලා ක්‍රිප්ටෝ කරන්සි අරන් තිබේ. ඒ නිසා DFCC බැංකුවේ සමාව මම ඉල්ලනවා. මොකද හේතුව මගේ අතින් වෙච්ච වැරද්දක්. ආයතන ගෞරවය සමාවිල්ලමින් මම නිවැරදි කරනවා. ඒක NDB බැංකුවේ කියලා. ඉතින් ඔබ සැමදා සුබ ආත්‍යක් හැමෝටම ආයිබෝවන්.